අපිට 112ක අලින් يعني ගෘහස්ථිත අලින්ගේ ප්‍රශ්නවලටයි වන අලින්ගේ ප්‍රශ්නවලටයි විසඳුම් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අලිමංකඩදී. අපි කවුරුත් දන්නවා අලියා ජාත්‍යන්තර වශයෙන් වඳ වීගෙන යන සතෙක් කියලා ජාත්‍යන්තර සංවිධාන වලින් තීරණය කරලා තියෙන සතෙක්. අලි ආසියාවේ අලි ඉන්න රටවල් 12න් දෙවැනියට පොඩි රට තමයි ලංකාව. මේකේ අපූර්වත්වය තියෙන්නේ ගෘහාශ්‍රිත අලි ප්‍රමාණය ලංකාවේ ඉන්න ප්‍රමාණය අපිට දැනට අපේ සංස්කෘතික වැඩ කටයුතු සඳහා මදි වෙලයි ඉන්න වෙලාවක් තියෙන්නේ. අපි ගණන් හදලා තියෙනවා 400ක් විතර අවශ්‍යයි කියලා අපිට ඉන්නේ 100කටත් අඩු ප්‍රමාණයක්. මේක අලි හිමියෝ වශයෙන්, අලි බලන අය වශයෙන්, අලි ගැන ඉගෙන ගන්න අය වශයෙන් අපි කණ්ඩායම් දෙක තුනම එකතු වෙලා මොකද්ද මේ පිළිබඳව කළ යුතු දේ කියලා, කළ හැකි දේ කියලා අපේ මට්ටමේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ අලිමංකඩදී පෙරදෙණිය විශ්වවිද්‍යාලය. මුළු ආසියාවේ ඉන්න අලි ප්‍රමාණයකින් 10%කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ ගණන් හැදිල්ල හැටියට නම් ලංකාවට දරා ගන්න බැරි ප්‍රමාණයක වන අලි ඉන්නවා, කැලේ අලි ඉන්නවා. දැන් මේ කැලේ අලි අපිට අගේ වුණාට කැලේ අලිත් එක්ක ජීවත් වෙන අලි කට්ටියට මිනිසුන්ට අලින්ගෙන් දිනපතා ප්‍රශ්න ඇති වෙන බව, මිනිස් ජීවිත 100ක් විතර නැති වෙන බව, දේපොළ නැති වෙන බව, අතපය කැඩෙන බව, මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න බැරි බව අපි ඔක්කොම දන්නවා. මේවටත් විසඳුම් ස්ථිර විසඳුමක් නැති වුණාට අලි වැට ගැන තමයි ගොඩක් කට්ටිය කතා කරන්නේ. මේ කියපු ප්‍රශ්නවලට, ඒ කියන්නේ ගෘහස්ථිත අලින්ගේ ප්‍රශ්නවලටයි වන අලින්ගේ ප්‍රශ්නවලටයි විසඳුම් මේවට මූණ දෙන අය වශයෙන් අපි සාකච්ඡා කරගන්න අපි පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ අලිමංකඩදී හමු වෙමු කියන ආරාධනය මම කරනවා.